තෙරුවන් සරණයි හැමෝටම. හැමෝම මේ වීඩියෝ එක ෂෙයා කරන්න. ඉතින් අපි මේ ඉන්නේ කොහෙද කියන්න දැන් මුළු ලෝකයක්ම දන්නවා. ගණේවා පුරාණ විහාරයේ මුළු ලෝකයක්ම බලන් හිටපු දවස උදා වෙන්න තව බොහොම සුළු කාලයක් තියෙන්නේ. තව පැය කිහිපයක්. ඉතින් අතිපූජ්‍ය පද්මෝරුවේ සිරිධම්ම ස්වාමීන් වහන්සේ මේ රටේ ගමන් නගරයක් පාසා දිවාරය වෙහෙසලා වෙලාවක් බලන්නේ නැතුව කිසිම හේතුවක් ගැන පස්සට යන්නේ නැතුව උන්වහන්සේ මුළු ලෝකයක් වෙනුවෙන් උන්වහන්සේගේ උතුම් ශාසනික මෙහෙවර සිද්ධ කළා. ධර්ම පාතිහාරයක් ආව. ඉතින් ඔයගොල්ලෝ දකින්න ඇති ලක්ෂ සංඛ්‍යාත ජනතාවක් අපි මෑත ලංකා ඉතිහාසයේ කිසි තැනක දැකලා නැති විදිහට ඈත අතීත කාලයේ බුදුරජාණන් වහන්සේලා සදාම් පෙළහැර පෑවාසා සමානව උන්වහන්සේ දහස් ගණන් පිරිස් එකතුණු තැන්වල පෞද්ගලික කාලේ අපේ ලංකාවේ හැම තැනකම වගේ ධර්ම දේශනා පැවැත්වුවා. ඉතින් ඒ වගේම ඔයගොල්ලෝ දකින්න ඇති මේ රටෙන් පිටත් විදේශ රටවලත් විශේෂයෙන්ම අපේ ශ්‍රී ලාංකිකයෝ සංවිධානය කරපු ධර්ම දේශනා මාලාවන් රාශියක්ම පැවැත්වුණා. ඉතින් ඒ ශාසනික පුනරුද්ධියත් එක්කම උන්වහන්සේගේ හිතේ තිබුණු ලොකු බලාපොරොත්තුවක් මේ අතීතයේ රහතන් වහන්සේලා වැඩ විසු ඒ වගේම උන්වහන්සේ හැදුණු වැඩුණ මේ ගණේවා පුරාණ විහාරස්ථානයේ බොහොම ග්‍රාමීය මට්ටමේ දුෂ්කර තත්ත්වයක පැවතුණු දී කණු වලින් හදන්න මූලාරම්භයට ඔබ මේ ඔයගොල්ලන්ට පේන සදා මණ්ඩපයේ මේ ධර්මශාලාව මේක මාස කීපයකට කලින් තිබුණේ ඒ තත්ත්වයෙන් ලී කණු වලින් හදන බලාපොරොත්තුවෙන් තමයි උන්වහන්සේ මූලික අධියර පටන් අරගෙන තිබුණේ. ඉතින් උන්වහන්සේගේ ශාසනික මෙහෙවර සදාම් දේශනා පාතිහාරයත් එක්ක මුළු ලෝකයක් මුළු රටක් උන්වහන්සේට උදාමිත වුණා. උන්වහන්සේ සරණ ගියා. ඉතින් ඒ හැම දෙයකම ප්‍රතිඵලයක් විදිහට මුළු ලෝකයක් තමන්ගේ ධනය ශ්‍රමය කාලය කැප කරලා උන්වහන්සේ ශාසනය වෙනුවෙන් කරන මෙහෙවර සමානවම ඒ වෙනුවෙන්ම තමන්ගේ කළගුණ ඒ වගේම ශාසනික මෙහෙවර මේ ලෝකේ ජීවත් වෙන බෞද්ධ අබෞද්ධ හැමෝම සිද්ධ කරා. ඉතින් එහි ප්‍රතිඵලයක් විදිහට ඕගොල්ලෝ දැනටමත් දැකලා ඇති මේ අතිපූජ්‍ය කත්නෝරුවේ සිරිධම්ම ස්වාමීන් වහන්සේ වැඩවසන මේ ගණේවා පුරාණ විහාරස්ථානයේ බොහොම කෙටි කාලයකින් මොන වගේ තත්යකටදපත් වුනේ කියලා ඉතින් ඕගොල්ලන්ට දැනටත් ඒ දේ දැක ගන්න පුළුවන්. ඉතින් ඔයගොල්ලෝගේ අතින් තමයි මේ හැමදේම නිමවුනේ. ඕගොල්ලන්ට ආරාධනා කරනවා මේ අවස්ථාව මගහැර ගන්නේ නැතුව එන්න. ඕගොල්ලන්ගේ ජීවිතයේ විශේෂ පින්කමක් හෙට ඕගොල්ලන්ගේ ජීවිතේ මග නොහැරගෙන අත්විඳින්න පින් රැස් කරගන්න. ඉතින් ওই විදිහට තමයි වැඩ කටයුතු සිද්ධ වෙන්නේ. මේ මොහොත වෙනකොටත් අතීතයේ මුල්ම ශ්‍රම දාණය පටන් ගත්ත තැන ඉඳන් දහස් සංඛ්‍යාත ජනතාව මේ ස්ථාන තමන්ගේ දාඩිය බින්දු හෙළුවා හා සමානව මේ වෙනකොටත් දහස් ගානක පිරිසක් ඇවිල්ලා වැඩ කටයුතු අවසාන මට්ටමේ තියෙන දේවල් ටික කරන්න එකතු වෙලා තියෙන දේ ඕගොල්ලන්ට මේ පේන්නේ අලුතින් මිදි කරපු බෝධි මණ්ඩපය. ඉතින් මේ දේවල් බොහොම කෙටි කාලයක් අතින් නිමවුනේ. ඉතින් හරිම ආඩම්බරයි අපේ රටේ ජනතාව බෞද්ධ ජනතාව ඕගොල්ලොන්ගේ කැපවීම තමයි මේ සියලුම දේවල් මේ විදිහට නිමවුනේ. අපි ඔහොම බලන් යමු මේ වෙද්දි කොහොමද මේ කෙටි කාලයක් ඇතුළත මේ භූමිය වෙනස් වුනේ. මේ වෙද්දි මොන වගේ තත්ත්වයක්ද කියන්නේ කියන එක. ඔයගොල්ලන්ට බොහොම කෙටි කාලයක් ඇතුළත මෙම විහාරස්ථානයේ පැමිණෙන්න ප්‍රධාන මාර්ග දෙකක් තියෙනවා. එකක් තමයි ගුරුනාගල පුස්තක ප්‍රධාන මාර්ගය. අනෙක් මාර්ගය තමයි පාදනී අම්බාපුර මාර්ගය. ඔයගොල්ලෝ පාදනී අම්බාපුර ප්‍රධාන මාර්ගය පාවිච්චි කරලා එනවා නම් ඔයගොල්ලන්ට හම්බෙනවා CBC හන්දිය. CBC හන්දියේ වමට හැරි එහෙම නැත්නම් අම්බාපුර පැත්තේ එනවා නම් දකුණට හැරි ඔයගොල්ලන්ට හම්බෙනවා CBC හන්දියෙන් ගමන් මාර්ගයේ දිගේ එනකොට ඕගොල්ලන්ට හඳුනා ගැනීමට ගන්නේම් සියලුම තැන්වල දාලා තියෙනවා. ඉතින් ඒකෙම ඇවිල්ලා ඕගොල්ලන්ට මෙම ස්ථානෙට එන්න බලුවා. ඒ වගේම කුරුණෑගල පුත්තලම් මාර්ගය භාවිතා කරලා යම්කිසි කෙනෙක් එනවා නම් ඕගොල්ලන්ට හම්බෙනවා නිකවටි ඩිපෝ එක ඇලවක හන්දිය ගම්මුදාව ඔරලෝසු කණුව තියෙන තැන එතනොත් හැරිලා ටික දුරක් ආවම මේ බෝඩ් හම්බෙන ඒවා පාවිච්චි කරලා ඕගොල්ලන්ට මේ ස්ථානෙට හෙට අනිත් දවස් දෙකේම ලං වෙන්න බලුවා. ඉතින් අපි බලන් යමු මොනවද දේවල් ගොඩක්
ස්ථානය තමයි මේ පන්සල. ඉතින් අතීතයේ රහතන් වහන්සේලා වැඩ හිටපු තැනක්. ඉතින් ඔයගලන්ට අහම දැක් ගන්න පුළුවන් වෙයි මේ ගමක් ඇතුලේ මේ වගේ තැනක් තිබුණාද කියන එක ඔයගලන්ට අදාහ ගන්න බැරි ඒ තරම් හරිම ලස්සනයි. ඉතින් ආව කියපු හැමෝම දන්නවා ඒක කොහොමද කියලා. ඉතින් තාමත් දවස් ගාණක් එක දිගට මේ කිසිම කෙනෙක් අඩුවක් නැතුව උදේ ඉඳන් රාය ඉඳන් එළිය වෙනකන් සමහරව ආහාරවත් ගන්න නැතුව තමයි මේ දේවල් කරන්නේ. ඉතින් අපිට හරිම ආඩම්බරයි ඒ ගැන. ඔයගලන්ට පේනවා රෑ හැපැත්තෙන් තියෙන උද්‍යානය වනාන්තරයකට සමාන මට්ටම් විදිහට බොහොම කෙටි කාලෙකින් තමයි ඉලක්ක වෙලා. ඉතින් මොකද සිරිධම්මා අමුතුරෝ ධර්මදේශනා පාතිහාරය වගේම තමයි උන්වහන්සේගේ ධර්ම කුසලතාවය සීලම ශ්‍රේෂ්ඨයන් විහිදලා ගිහිල්ලා තියෙනවා. උන්වහන්සේ ඒ හැකියාවන් වලින් බොහොම ඉක්මනින් මේ හැමදේම මේ වගේ අලංකාර විදිහට නිම කරගන්න හරිම දක්ෂයි. එහි ප්‍රතිඵලයක් විදිහට තමයි විශේෂයෙන්ම රටෙන් පිට විශේෂයෙන්ම රටේ දියුණු නගරවල පවතින විහාරස්ථානවල මට්ටමට මේ ග්‍රාමීය පරිසරයක් ඇතුලේ තියෙන මේ විහාරස්ථානය ගෙනත් තියෙන්නේ. ඉතින් ඕගොල්ලන්ට පේනවා ඇති අතීතයේ තිබ්බ සුන්දරත්වය කොහොමද කියලා. අර ඈතින් පේන්නේ මේ ගණේවා විහාරස්ථානයේ ඉස්සරහම තියෙන බව හරිම ලස්සනයි. ඉතින් රාජකීය ලීලාවක් ගේන තනක් හරිම ලස්සන බවක් තියෙන ඉස්සරහ. ඔයගොල්ලන්ට ආම දැක් ගන්න පුළුවන් වෙයි. මොකද ලංකාවේ කොතනින් පිටත් වුණා බොහොම කෙටි කාලෙකින් පැය 3ක් 4ක් ඇතුළත මේ ස්ථානයට එන්න පුළුවන්. ඕගොල්ලෝ හැමෝටම අර කලින් කිව්ව විදිහට කරුණාකර ඉතින් බදන්න මාර්ගයෙන් ABC අන්දින් අපිට එන්න පුළුවන් මේ ස්ථානයට. බොහොම අලංකාර බොහොම ආරාධනා කරන නැවතත් මේ අවස්ථාව මග අර ගන්න එපා. ඔයගොල්ලෝ හැමෝම එන්න. හැමෝම එන්න මේ වගේ පින්බර අවස්ථාවක් අපේ සම්බුද්ධ ශාසනය වෙනුවෙන් අපේ රටේ හැම දෙනාම වෙනුවෙන් දිවාරා නොබලා උන්වහන්සේගේ උපරිමය මේ ශාසනය වෙනුවෙන් සිද්ධ කරා. ඉතින් උන්වහන්සේගේ හිතේ තිබුණු බලාපොරොත්තුවක් හෙට දවසේ ඉෂ්ට වෙනවා. ඒ වෙනුවෙන් ඔයගොල්ලෝ හැමෝම මේ වෙනකොට තමන්ගේ උපරිමය කරලා තියෙනවා. ඉතින් නැවතත් අපි ආරාධනා කරනවා හෙට තමයි මේ උපරිමය ලං වෙන පින්වන්දම දවසේ. ඉතින් ඔයගොල්ලෝ හැමෝම හෙට දවසේ මේ ස්ථානයට පැමිණෙන්න ඒ ආරාධනාව මේ වීඩියෝ එකෙන් කරනවා. ඒ වගේම මුළු ලෝකයක් පුරා ඉන්න හැමෝටම අපි තව තවත් වීඩියෝ කියන ඒවා දකින්න ෂෙයා කරන්න. ඒකත් ඔයගොල්ලෝ කරන ලොකු පිනක්. කොහොම පුංචි දෙයකින් කරන ලොකු පිනක්. ඉතින් ඒ නිසා නැවතත් මතක් කරනවා ඔයගොල්ලන්ට කුරුණෑගල උත්තර ප්‍රධාන මාර්ගයෙන් පාදනී අමරාපුර ප්‍රධාන මාර්ගයෙන් CBC අන්තියෙන් අලවකින් එන්න පුළුවන්. ඉතින් ඒ තොරතුරු මතක් කරන ගමන් දැනට අපි නවතිනවා. සියලු දෙනාටම මේ දේ අද දවසේ මේ තත්තර ගේන්න බොහොම කෙටි කාලයකින් මේ වගේ දවසක් උදා කරගන්න කරපු උදව්වට අනන්ත අප්‍රමාණ වාරයක් පින් සිද්ධ වෙනවා. ඒ වගේම මේ සම්බුද්ධ ශාසනයේ අනාගතය වෙනුවෙන් කරන මේ මූලාරම්භයක් මේකද අවුරුදු 1000 ගණන් පවතීවි.
අපි හැමෝගෙම අනාගත වෙනුවෙන් මේ ඉතුරු වෙන දවස උදා කරපු උන්වහන්සේටත් ඔයගොල්ලෝ හැමෝටම අනේක වාරයක් පින් සිද්ධ වේවා. ඉතින් එහෙම ප්‍රාර්ථනා කරනවා අපි නවතිනවා අදට. මේ වීඩියෝ එක හැමෝම ෂෙයා කරන්න හැම දිනාටම තෙරුවන් සරණයි.